පාටිකුරුල්ලෝ කතාවට ආදරය කරන ඔයාලව ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් තියෙනවා. සිහිනෙන්වත් නොසිතූ දෙයක් කෙවින් එක්ක ඇවිත් නුරාන්ට වෙන දෙයක් ගැන තමයි අපි අද කතා කරන්නේ. විශේෂයෙන්ම පොලිසිය. ඉතින් ඒ ගැන කතා කරන්න කලින් ඉල්ලීමක් කරනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට ඔයා කැමැත්තක් වගේම උනන්දුවක් තියාගෙන ඉන්න කෙනෙක් නම් එහෙනම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් share කරන්නත් අමතක කරන්න එපා කියලයි මම ඔයාලට අද කතා කරන්නේ. පාටිකුරුල්ලෝ කතාවේ නුරාන් මෙච්චර කාලයක් හැංගිලා කරපු සෙල්ලම් ඉවර වෙන්නයි යන්නේ. පොලිසිය ස්ථානාධිපතිවරයා කෙවින්ගේ අවංකකම තේරුම් ගත්තට පස්සේ නුරාන්ව කොටු කරන්න හොඳ සැලසුමක් හදයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. නුරාන් අත්අඩංගුවට ගන්න මොහොතේ කෙවින් කරන ඒ උපහාසාත්මක විහිළුව සහ නුරාන්ගේ ලැජ්ජාව ගැන අපිට මෙහෙම හිතන්නට පුළුවන්. නුරාන් කොටු වීම. නුරාන් හිතාගෙන ඉන්නේ කෙවින් තවමත් හිරේ කියලා. ඔහු නිම්නාවිට හෝ කෙල්සිට තර්ජනය කරමින් ඉන්න වෙලාවක ඔහු වඳුරන පොලිස් නිලධාරියාම ඇවිත් නුරාන්ගේ කරට අතක් දාලා දැන් සෙල්ලම් ඉවරයි නුරාන් යමු යන්න කියලා මාංචු දාද්දී නුරාන්ගේ පණ යයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. විශේෂයෙන්ම නිම්නාවේ පැහැර ගැනීමට ප්‍රසාද් මේ දවස්වල නුරාන් හොයන ගමන් හිටියේ. ඉතින් කොහොම හරි නුරාන් මේ කෙවින්ට කරන්න ගිහපු දේ නිසා නුරාන්ගෙම වල කපා ගැනීමක් තමයි සිද්ධ වුනේ. කෙවින්ගේ උපහාසාත්මක විහිළුව. කාලයකට කලින් කෙවින් ගෙදරින් යනකොටත් ඒ වගේම කෙවින් දවසක් ගෙදර ආපු වෙලාවෙදිත් නුරාන් කලේ උපහාසාත්මකව කතා කරපු එක, ලැජ්ජාවටපත් කරපු එක. ඒකට පරිගැනීමක් විදියට මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන් කෙවින්. නුරාන් මාංචු දාලා පොලිස් ජීප් එකට දාන්න හදද්දී කෙවින් බොහොම සංසුන්ව hina වෙලා නුරාන් ළඟට ගිහින් මෙහෙම කියන්නේ ඉඩ කඩක් තිබෙනවා. මොකද නුරාන් මාව මංජිත කරන්න ගිහින් අන්තිමට ඔයාට හිරකාරයෙක් වෙන්න උනා නේද? ඔයා හිතුව නේද මම මෝඩයෙක් කියලා? හැබැයි ඔයා මාව කොටු කරන්න හදපු වලේම අද ඔයා වැටුණා. ඔයාට දැන් මංජිතව හිරේ ඇතුළේදී හම්බ වෙන්නවත් බැරි වේවි. මොකද මංජිත කවදාවත් වැරදි කළා හිරේ නොයන හින්දා. නුරාන්ගේ ලැජ්ජාව. කෙල්සි, නිම්නාවි සහ අනිත් හැමෝම ඉදිරියේ මේ විදිහට නින්දිත විදිහට අත්අඩංගුවටපත් වෙද්දී නුරාන්ට පොළොව පලාගෙන යන්න හිතෙයි. විශේෂයෙන්ම Tamanට වඩා පහත් කියලා හිතපු කෙවින් Tamanට වඩා බුද්ධිමත්ව Tamanව පරාජය කරපු එක නුරාන්ගේ අභිමානයට ලොකු පහරක් වේවි. කෙවින් නුරාන්ට විහිළු කරලා ඔහුට රිද්දද්දී කෙල්සිත් එතනට ඇවිත් නුරාන් Tamanට කරපු නින්දිත තර්ජන වලට පිළිතුරු දෙන්න ඉඩ තියෙනවා. Taman ආදරය කළේ මෙච්චර නින්දිත මිනිහෙක්ටද කියලා අය නුරාන්ගේ මුහුණටම කෙල ගසන මට්ටමකට කතාව උණුසුම් වෙන්න පුළුවන්. මීළඟට සිදුවිය හැකි දේ නුරාන් හිරේ ගියාට පස්සේ ඔහුට උදව් කරපු අර පොලිස් නිලධාරියාටත් වැඩ වැරදෙයිද? ඒ වගේම කෙවින් සහ නිම්නාවගේ ආදරයට දැන්වත් පවුලේ අයගේ අවසර ලැබෙයිද? ඒ වගේම නුරාන් හිරේ ඇතුළේ ඉඳගෙනත් කෙවින්ගෙන් පරිගන්න තවත් සැලසුම් හදයිද? ඉතින් ඔයාට හිතන දේත් ඒ ගැන අපිට කියන්න.